ජනක ඉන්නවා ජනකල හතරයි. දෙන්නම ඉන්නවා. ඔය ජනකලා දෙන්නම ඉන්නවා ගිෂ් හතරයි. ගිෂාන් ජනක මුදිතත් ඉන්නවා. මුදිතට දීලා තියෙනවා 4 හතර leverage 4 up. අනිත් ජනකත් දාන්න. ජනක 40 කියන කෙනා දාලා තියෙනවා. ට්‍රේඩ් එක මටත් පුළුවන්. ලසන් 25. ලසන්ට හරි. එක හරි හරි. එහෙනම් පහක් ඉන්නවා බ්‍රදර්. හරි මම තව දානවා දැන් එක්කෙනෙක් දානවා ඕනේ. මම දානවා. තව එක්කෙනෙක් හයක් ඕනේ. වෙන තව එක්කෙනෙක් ඕනේ. කවුද? හිරාන් ලසිත අජරකම තමයි දෙන්නම ඉන්නේ. තව එක්කෙනෙක් ඕනේ. ඔව්. තව එක්කෙනෙක් එන්න ඉරාන් පුළුවන්. ලසිත. ඉසුරු ඉන්නවා කවුද? චන්දන ඉන්නවා. එයාලා පුළුවන්ද? වීර මේ කට්ටිය බය වෙන්න එපා. මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් දෙනවා කියලා කිව්වනේ. බ්‍රදර් කවුද? මයුර බ්‍රදර් අනිවාර්යෙන් දෙනවා. බය වෙන්න එපා. තියෙන ලෙවල්ස්. ආයෙ ට්‍රේඩ් එක ලොස් වුණොත් දෙනවා කියන්නේ දෙනවා. දෙනවා තමයි. ඈ මේ මගේ එක්කෙනෙක් ලොස් ආවනේ. වෙච්ච වෙලාවෙම චන්දන. දෙනවා. ලොස් වුණොත් දෙනවා. හරි. හරිනේ? ඔය ඒ වැඩේ. කියන්නේ ලොස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ වින් එකක් තමයි නේද? ලොස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ එහෙනම් වින් එකක් තමයි. චන්දනට මේ මාජින් මදි කියලා කියනවා. මාජින් මදි කියලා. ඔව් රංග කෙනෙක් આવොත් හරි. වෙනත් තරුෂ ඉන්නවා සුමුදු ලසන්ත කවුරුත් නැද්ද එතනින්? ලසන්ත ඉන්නවනේ ලසන්ත ඉන්නවානේ ඒ ලසන්ත කියන්නේ ඉන්නවා. මම ඉන්න අර කෙනා ලසන්ත දැම්මා. ලසිතයි ඔව් මම ලසන්තයි දාලා දෙන්නෙක් තියෙනවා. නේද? ඈ නෑ දැන් ගිෂාන් ඔව්. හිරාන් යනකලා දෙන්නයි ලසන්තයි පහයි ඔක්කොම. ඔයාලට ඔය කෙනෙක් තමයි ඕනේ. ඔයාලට අත්‍යවශ්‍යම වැඩක් මේ කරන්නේ. ඒක නිසා ඉදිරියපත් වෙන්න ඉක්මනට. ලොස් වුණා මං එවනවා. ඕවර් ප්‍රොෆිට් එකක් වෙන්නත් පුළුවන් ඕක හොඳ. කොයින් එක BNB. ඔය කට්ටිය ඔක්කොම එකපාරට එන්ට්‍රි එක ගන්න හොඳ. මං කියනකොට ඊට පස්සේ අනිත් එක්කෙනා ගිෂාන් ගිෂාන් අප් ට්‍රෙන්ඩ් එක ඊළඟ එක්කෙනා ලසන්ත. අප් ට්‍රෙන්ඩ් එක BNB හොඳ. රයිට්. රයිට්. ඔයාලා දැන් මේ යූස් කරන්න පුළුවන් ෆන්ඩ් එක කීයද? ගහලත් ගහන්න එපා තියා ගන්න හොඳ. හරි. ඊළඟ එක්කෙනා මං ගන්න හිරාන් ආ හිරාන් හිරාන්නේ ඔව් ඔව් අර සෙල් එකට ගත්තේ ඔව් මට සෙල් බයි එන. ඔයා බයි එක ගන්නවා. බයි එකනේ හරි ඕකේ. හරිද? ඔයා බයි එක ගන්න. බයි එක හරි. ඔව් ඊළඟ එක්කෙනා 40 ඥාන ආ 40 හැමෝම එකම ෆන්ඩ් එක ඕනේ යූස් කරන්න. ඩොලර් 5ක් ඩොලර් 5 හැමෝටම යූස් කරන්න පුළුවන්ද? පුළුවන්. right. ඕකේ. දැන් අප් ට්‍රෙන්ඩ් ඉන්න තුන් ඕ දෙනා කවුද? චුට්ටක් එනවා මට ඉන්න පාපු. තුන් දෙනා කතා ගන්න ටක් ගාලා එක දෙනා ඔව් ගිෂාන් මං එක්කෙනෙක් ලසන්ත ඉන්නවා. ලසන්තත් ඉන්නවා. හරි. ගිෂාන් අනිත් එක්කෙනා අනෙක් එකන හිරාන් තුනෙන් දාලා දෙන්නේ. ඔය තුන් දෙනාම අප් ට්‍රෙන්ඩ් නේ. ඔව් ඔව් අපිට. හරි. සෙල් ෂෝට් ඉන්න කට්ටිය මේ ජනක 39 තුන සෙල්. තුනන් සෙල්. හරි. ඔව්. ඊට පස්සේ අනිත් එක්කෙනා ඥානක 40 කවුද? අප් එක. ගිෂාන් හරි. තව කවුද? මම එක්කෙනෙක් අපේ. හරි. හිරාන්. ලිමිට් ඕඩර් එකක් දාන්නේ හොඳේ. Right. ලිමිට් සිලෙක්ට් කරගන්න. අනිත් ෆෝන් එකෙන් බලා ගන්න 1 මිනිත් කැන්ඩල් එක. හරිද? ලිමිට් ඕඩර් එකක් දාන්නේ 1 මිනිත් කැන්ඩල් එක බලා ගන්න. කට්ටියට මම කියපු amount එකෙන් 659යි 50න් දා ගන්න. 659.5 කියන එක දැන් මගේ හිට් උන්නේ නැහැ. හරිද? මගේ හිට් උනේ නැහැ. දැන් ලිමිට් එකකින් දැම්ම අපි ඕඩර් එක. නමුත් සමහර කට්ටියගේ හිට් වෙන්නේ නැති. හිට් වෙච්ච කට්ටිය ඔව් ඉන්නවද? මගේ හිට් වෙලා ඕඩර් ක්‍රියේට් වුණා. ඕඩර් එක ක්‍රියේට් වුණානේ. දැන් ගොඩක් කට්ටියගේ ඕඩර් එක ක්‍රියේට් වෙන්න ඕනේ. සෙල් දාපු කට්ටියගේ ක්‍රියේට් නැවුණට අප් ට්‍රෙන්ඩ් එක දාපු කට්ටිය ක්‍රියේට් වෙන්න ඕනේ. නේ? ඔව් ක්‍රියේට් ලා ක්‍රියේට් දෙන්නේ. වුණා. තේරුණාද? සෙල් ඔව්. දාපු කට්ටියගේ තව පොඩ්ඩකින් ක්‍රියේට් වෙයි. හරිද? මොකද මාකට් එක සෙල් යන්නේ. ඒක නිසා අනිත් කට්ටිය චුට්ටක් බලාගෙන ඉන්න. අප් ට්‍රෙන්ඩ් එක දාලා ක්‍රියේට් වෙච්ච කට්ටිය ස්ක්‍රීන්ෂොට් ටික දාන්න ගෲප් එකට. එන්ට්‍රිය දාන්නකෝ. දාලා තියෙනවා. හරි. ඕකේ. හිට් එකක් තියෙන්නේ. මගේ තාම හිටුනේ නැහැ. නෑ. තාම 657ට යන්නේ අපි 660 නේ. වගේ නම් ප්‍රොෆිට් එකක් වෙන්න ඕනේ කයි. අන්න හරි 660ට ගියා. ඔන්න දැන් සෙල් ෂෝට් එක හිට් උනානේ. හරි දැන් ආවද සෙල් ෂොට් එක හිටුණා. මගේ හිටුණා. මම සෙල් ජනක ෂෝට් 39. දැන් දාන්න බලන්න 6 දෙනාම දැන් මම ගෲප් එකේ දාලා තියෙන්නේ. කැප්ටන් ප්‍රොෆිට් එකට දාන්න. රොකේට් ප්‍රොෆිට් එක දාන්නකෝ. ප්ලස් දෙනෙක් දාලා තියෙන කෙනෙක් දාන්න ඕනේ. මම දැන් මේ බයි එක. දැන් බයි එකේ කට්ටියත් වින් සෙල් එකේ කට්ටියත් වින් හොඳේ. හොඳට මතක තියාගන්න ඕක. බයි එකට දාපු කට්ටියත් වින් කරා දැන් සෙල් එකට දාපු කට්ටියත් වින් කරා. ඔව් ක්ලෝස් කරන්න ඕනේ නෑ නේද? ක්ලොස් කරන්න. වින් එක ආවනම් ඒකෙන් දැන් ඔය ඇක්ටිවිටි එකක් නේ කරේ. ඔක ක්ලොස් කරන්න. කාටවත් ගෙවන්න දෙයක් නෑ දැන්. අප් එකේ හිටපු කට්ටිය මේ අප් එකේ වින් කරා ඩවුන් එකේ හිටපු කට්ටිය ඩවුන් එකේ වින් කරා.
මම ඉතින් මේක ඕක ලොස් කරනවා වෙන්නේ කියලා නැහැ මම මේ පෙන්නලා දැන් ඊට ඉස්සෙල්ලා මම කිව්වේ ඕකනේ. දෙකටම ගන්න පුළුවන් කියලා මම ඒකනේ කිව්වේ. දැන් ආයෙ තියන් හිටියයි කියලා ආයෙ ගෙවන්නේ නැහැ හොඳේ. කවුරු හරි එක්කෙනෙක් පින් එකේ හිටියනම් හරි. ඒක අපෙන හැටියට ඈ? ක්ලෝස් කරන්න දුකයිනේ. ක්ලෝස් කරන්න ආ දුකයිනේ. මේ මෙහෙමයි. යන ක්ලෝස් හැටි කරන්න ඇවිල්ලා ඕනේ නැහැ. මෙහෙම කරන්න. ක්ලෝස් කරන්න ඕනේ නැහැ. හරි thank you. TPS එක දාලා ලං ඉන්නකො. එතකොට ඩොලර් බලන්න එකකට මොකද දාන්න. වෙන්නේ කියලා. හැබැයි ඕකේ chance එක තියෙන්නේ මේ සෙල් ෂෝට් එකට හොඳේ. අප් ට්‍රෙන්ඩ් එකට නෙමෙයි මේ chance එක තියෙන්නේ සෙල් ෂෝට් එකට. පොයින්ට් එක බහින ගමන් තියෙන්නේ. හරිද? ඩොලර් එකක් වැඩි නේද පුතේ? ඈ? PNL එක ලික්විඩේෂන් ප්‍රයිස් එක 441.295. 1.95. හරි. එකම පොයින්ට් එකේ එකම එන්ට්‍රි අප් එකටත් ගත්තා ඩවුන් එකටත් ගත්තා. නොදන්න නිසා තමයි ඔයාලා ට්‍රේඩින් වල ඇඩ ගන්නවා කියන එක කරන්නේ. මේ ඕක හරියටම දැනගෙන ඉන්න ඕනේ. අනේ පුතේ තරහ නැතුව කියන්නකො මෙහෙම උනේ කොහොමද කියලා. අප් ඩවුන් දෙකටම එකම වෙලාවේ දාපු එකට ඒක තමයි ඉතින් අප් ඩවුන් දෙකටම එකම වෙලාවේ දැන් පින් එක ගත්තානේ. ඕක මම දැන් මේ මොහොතකට කලින් මම දැන් කිව්වනේ. ඉතින් ඕක ඉවසීමෙන් ඉන්න කෙනෙකුට කරනව රෙන්න හැම නිතරම වෙන වැඩක් නෙමෙයි ඕක. අප් ඩවුන් දෙකටම එකම එන්ට්‍රියෙන් අප් එකටත් ගන්නවා ඩවුන් එකටත් ගන්නවා. තේරුණාද? තේරුන්නේ නැහැ. ඒකයි හිතා ගන්න බැරුව ඉන්නේ. එහෙම වෙන්නේ කොහොමද කියලා. මැජික් එකක් වගේ නේද මේ මම මේ මීටින් එක පටන් ගන්නකොට මම කිව්වේ නැද්ද මම ওই වැඩේ ඉස්සරහට කරනවා කියලා මම කිව්වේ නැද්ද? ඔව් ඔව් ඒක හරි. අප් එකටත් ගන්නවා ඩවුන් එකටත් ගන්නවා එකම එන්ට්‍රියෙන් ගන්න කියලා කට ගන්න හම්බුන්නේ නැහැ වැඩේ වෙලා ඉවරයි. දැන් කො මේ කොයින් දාපු 6 දෙනා කවුද එන්ට්‍රි එකනේ 6 දෙනා 6 දෙනාම කතා කරන්නකෝ බලන්න වින්ද ලොස්ද කියලා. සෙල් එකත් වින් අප් එකත් වින්නේ. අප් එකක් තියෙනවා. ඔව් ඔව්. ඕක ඉවසීමෙන් ඉන්න කෙනෙකුට ඕනම කොයින් එකක් යටතේ කරන්න පුළුවන්. ඕනම කොයින් එකක් යටතේ කරන්න පුළුවන්. මම දෙන්නේ සිග්නල් එකක් නෙමෙයි මම දෙන්නේ එන්ට්‍රියක් දෙන්නේ. සරල ගණිතයේ තියෙන විතර. 660 කියලා කියන්නේ එන්ට්‍රි එක ගත්තේ අප් එකටද ඩවුන් එකටද? ෂෝට් එක. ෂෝට් එකට. ෂෝට් එකට. ෂෝට්. එතකොට 660න් ෂෝට් එක කියලා කියන්නේ 660න් 220 මොකද්ද වෙන්න ඕනේ? ෂෝට් එක නම් එකතු කරලා බලන්න ඕනේ. ෂෝට් එක නම් එකතු කරලා බලනවා.